මේ මචං උඹ නගහන් කුඩට මේ මූට ගන්න පුළුවන් බං ගන්න නෑ මොන මගුලක් කරනවද බන්ද පාර මැද බඩ ගන්නවනේ හරිනේ අමාරුව නූලෙන් බේරුනේ Driving World DW channel. Hi යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා අපේ channel එකට. අද තියෙන්නේ සුපිරිම ගමනක්. සුරබයාවල ඉඳලා සෙමරන් වලට full ride එකක් තමයි අද තියෙන්නේ. challenge එක තමයි විනාඩි 15න් යන්න තියෙන්නේ. එහෙනම් සුබ ගමන් කියලා අපි ගමන පටන් ගමු. මෙතනම විනාඩියක් ඉවර වුණා. තව විනාඩි 14යි තියෙන්නේ. මොකද මෙච්චර පොලිමක්? ඇක්සිඩන්ට් එකක්වත් වෙලාද ඉස්සරහා? මෙහෙමයි මචං CTB පාර බදු අරගෙන තියෙන්නේ. පාර හරස් කරගෙන නවත්තගෙන ඉන්න විදිය විතරක් බලන්නකෝ. මට එන කේන්තිය නම් කියලා වැඩක් නැහැ. බලන්න ඉතින් මෙතනම විනාඩි 10ක් විතර ඉවරයිනේ. පස්ස බලහන් මචං පොඩ්ඩක්. මේ මූට ගන්න පුළුවන් බං ගන්න නෑ මොන මගුලක් කරනවද බන්ද පාර මැද බඩ ගන්නවනේ ඔය පැත්තෙන් අත පොඩ්ඩක් දාන්න මචං ඔන්න යාළුවනේ ලොකු ට්‍රැෆික් එකකට අහු වුණා තව විනාඩි 12ක් වගේ තියෙන්නේ අපිට මොනවා කරනවද අප්පා පාර මැද නගර සීමාවෙන් එහාට යනකම් පොඩ්ඩක් සේප් එකේ යමු. අද පාගන්න වෙනවා බෑගිල්ලක් ආයි නෑ. අර කොහෙද අර CTB එක යන්නේ? පස්සේ රෝදේ ගියේ ගැට්ට උඩින්. වැස්ස පායපු එක නම් ලොකු දෙයක්. සෝරි වෙන්න ඕනේ කලර් ලයිට් වල ඉන්න ටයිම් එකක් නැහැ තාම විනාඩි 10යි තියෙන්නේ ඔයාලත් මේ චැලෙන්ජ් එක බාර ගන්නවද සුරබයාවල ඉඳන් සෙමරන් වලට විනාඩි 15න් යන්න හැබැයි පරිස්සමෙන් යන්න ඕනි ඇක්සිඩන්ට් බෑ. ගිහිල්ලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න විනාඩි කීයෙන්ද ගියේ කියලා. මං අන්තිම හරිය පාගනවා කියලා හිතාගෙන ගියාට පාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. 15 පාර වගේ පාරක් තියෙනවා ආයි වාහන එනවා ළඟමයි දාගන්න තියෙන්නේ. දැන් නම් නගර සීමාව ඉවරයි දැන් ඉතින් යෑමක් තමයි තියෙන්නේ ඊළඟ මැප් එක ලෝඩ් වෙනවා තව පොඩ්ඩෙන්. හරි යාළුවනේ මැප් එක ලෝඩ් වුණා. ඒ වුණාට හයියෙන් වහිනවා. පාර පොඩ්ඩක් ලිස්සන සුළුයි. ඒත් වෙලාව පරක් වෙලා තියෙන ඉඳන් හයියෙන් යන්න වෙනවා. මචං දොරේ ඉන්න නම් අල්ලගෙන ඉඳන් වැන්නොත් එහෙම කැලලක්වත් හොයන්න නෑ. පාර මැද ලව් කරනවද මන්ද අප්පා? මං හිටියේ ලොරිය සිග්නල් දැම්මේ අරයට හරවන්න කියලා. ලොරි දෙක බලනකොට රේස් එකට යන්නේ. මල්ලි අත පොඩ්ඩක් දාන්න මචං. හරියටම තව විනාඩි 9යි තප්පර 5යි තියෙන්නේ යන්න.
පාගන්න පටන් ගමුද? මේ පාරේ හයියෙන් යන්න බයයි වාහන එනවා දෙපැත්තෙන්ම. ලොරියත් පාගනවා පෑගිල්ලක් ආයේ නෑ. මෙන්න පාරවල් බලන්න පුළුවන්. මේක දොරේ ඉන්නේ අල්ලගෙනත් නෑ. මේ මචං උඹ නගහන් කුඩට. ඔන්න යාළුවනේ මේ මැප් එකත් ඉවරයි. තව විනාඩි 7ක් වගේ තමයි තියෙන්නේ අපිට. අර මං කලින් කිව්වේ 15 පාර වගේ කියලා මේ පාර තමයි. මේක ඇවිල්ලා යාපනයේ අනුරාධපුරේ වවුනියාව බස් වගේ තමයි. වාහනයක් ඕවර්ටේක් කරන්න තියෙන්නේ ළඟමයි. බලා හිටියොත් ඕවර්ටේක් කරන්න ටයිම් එකක් නැහැ. අදරන් ටිකක් වාහන අඩුයි. 3න් පස්සේ වගේ නම් මේ පාරේ යනවා කියන්නේ හරි අමාරු වැඩක්. ගොඩක් අවධානයෙන් පරිස්සමට යන්න ඕනි පාරක් මේක. මේ පාර පාස් කරගත්තොත් නම් විනාඩි 15න් යන එක එච්චර ගේමක් නැහැ. මේ පාරේ විනාඩි 5ක් 6ක් ලේට් වුණොත් නම් යන්න බැරි වෙනවා. මේ මැප් එකේ අමාරු පාරකට තියෙන්නේ මේ පාරයි ආයේ අන්තිමටම තියෙන මැප් එක තමයි. ඒකේ ඔළුවට සමනල් ගැටේ වැටෙන වංගු ටිකක් තියෙන්නේ. හම්බෝ ඇති යාන්තම්. ට්‍රැෆික් එක තියෙන හරිය ඉවරයි. තව විනාඩි 6යි තියෙන්නේ හරියටම. ඊළඟට අමාරු පාරකට තියෙන්නේ බීච් එකයිනේ තියෙන පාර. බීච් එක ගාව තියෙන පාර නම් පට්ට වංගු ටිකක් තියෙන්නේ මෙහෙම යන්න බෑ. බීච් එක ගාවට එන්න විනාඩි 8ක් ගියා. දැන් තමයි වංගු තියෙන පාර තියෙන්නේ ඊළඟ මැප් එකේ. කොච්චර වංගු තිබ්බත් තව විනාඩි 5ක් වගේ තියෙන්නේ. ඔයාලට දැන් තේරෙනවද චැලෙන්ජ් එක ලේසි නෑ එච්චර. ඔන්න යාළුවනේ මං කියපු අර වංගු තියෙන පාරට ආවා. වෙලාව මදි හින්දා වංගු ටික කෙලින් කරලා යන්න වෙනවා දැන්. මේ පාරේ රිස්ක් එකක් තියෙන්නේ පෙරලෙන්න බලන එක තමයි.
මට පරක්කු වෙලා තියෙන හින්දා මම රෝන් සයිඩ් එකෙන්මයි යන්නේ. හැබැයි පරක්කු වුණා කියලා රෝන් සයිඩ් එකෙන් යන්න එපා. හරිම ඩේන්ජරස් වැඩක්. ලොරිය ආපු එක්කෙනා බය වුණා. අප්පට සිරි ආයෙ වහිනවා. දැන් නම් වංගු ටික ගන්නවා කියන එක ලේසි නෑ. දැන් බ්‍රේක් ගැව්වට වැඩක් නෑ ලිස්සගෙන යනවා. වහින වෙලාවට නම් පරිස්සමෙන්ම යන්න ඕනි. මට මාර අමාරුවක් තියෙන රෝන් සයිඩ් එකෙන් යන්න. හරිනේ අමාරුව නූලෙන් බේරුනේ. තවඩින්ගෙන් සැමරන් වලට නෙවෙයි පොලිසියට යන්න වෙන්නේ. ඔය පැත්තෙන් අත දාන්න මචං. තව විනාඩි 3යි තියෙන්නේ. පට්ට ගේමක් දෙනවා ඉතින් විනාඩි 3ට යන්න. අතාරින්නේ නෑ මචං. තව අපිට යන්න තියෙන මැප් දෙකයි. අන්තිමට තමයි සමනල් ගැටේ වැටෙන මැප් එක තියෙන්නේ. දැන් නම් යාළුවනේ පා ගන්න වෙනවා ලැල්ලටම. දැන් නම් ලොකු රිස්ක් එකක් කරන් තියෙන්නේ. 100ට 120ට වගේවත් යන්න ඕනේ දැන්. මේ ගානට ගිහිල්ලා වැදුනොත් නම් කතා කරලා වැඩක් නැහැ ඉතින්. ඔළුවට සමනල් ගැටේ වැටෙන මැප් එකට අපිට විනාඩියක් වගේ තමයි ඉතුරු වෙන්නේ. විනාඩියෙන් මේ මැප් එක යනවා කියන්නේ පට්ටම ගේමක් දෙන්න වෙනවා. පිටිපස්ස උඩ ගියා මචං. පස්සේ සීට් එක කවුරු හරි හිටියනම් වහලේ වදිනවා. අච්චර වම් පැත්තේ ඉඳ තියෙදි දකුණු පැත්තට දාගෙන යනවනේ හිමීට. හරි. සිරි නූලෙන් ආවේ. දැන් නම් බස් එක කන්ට්‍රෝල් නැහැ වගේ. ඒ වුණත් ආ විනාඩියයි තප්පර ගානක් වගේ තියෙන්නේ. දැන් නිකන් බස් එක පියාඹනවා වගේ සීන් එකක් තියෙන්නේ. ඔයාලා වීඩියෝ එකේ තියෙන වෙලාව කවුන්ට් කරන්න එපා. මම වීඩියෝ එකට කලින් ඉස්සරහට වීඩියෝ ටිකක් දාලා තිබුණා. මේ ටිකට තප්පර 45ක් විතර ගියා. හඩේ දවඩින්ගෙන් බවුසරේ වදිනවා ගස් ටික හින්දා දැක්කෙත් නෑ. දැන් නම් හරිම ඩේන්ජරස් විදියට යන්නේ. ඊළඟට තියෙන්නේ ටවුන් එකක්. ඒ ටවුන් එක මැදින් තියෙන පාර හයිවේ එක වගේ. අන්තිම මැප් එකේ ෂෝට්කට් එකක් තියෙනවා. මම තීරණය කළා දැන් ෂෝට්කට් එකෙන් යන්න. ටයිම් එක මදි කෙලින් යන්න. ඔන්න එහෙනම් යාළුවනේ මේ මැප් එකත් ලෝඩ් වුණා. මේකේ තියෙනවා ෂෝට්කට් එකක්. යන්කෝ ඉස්සරහට මම ඔයාලට පෙන්නන්න එකක්. තනිකරම නීති විරෝධී විදියට වමෙන් දාලා ආවේ. දැන් තමයි පරිස්සමෙන්ම යන්න ඕනි. දැන් මමත් ෂෝට්කට් එකෙන් දාලා හින්දා ඔයාලත් ෂෝට්කට් එකෙන් දාන්න. නැත්තම් චැලෙන්ජ් එක වෙනස් වෙනවනේ කෙලින් පාර ගියොත් ඔයාලා. දැන් නම් බස් එක මිසයිල් එකක් වගේ. වැදුනොත් නම් කෑලි තමයි එකතු කරන්න වෙන්නේ. එකසිය 60ට පාගනවා. උඩ 158යි 159යි 160යි. තවඩින්ගෙන් කාර් එකක් තරන් යන්නේ. එහෙනම් යාළුවනේ මේ හරියෙන් ෂෝට්කට් එකක් තියෙනවා. මම ෂෝට්කට් එකට දානවා දැන්.
මෙතන ඉස්සරහා හන්දියෙන් වමට දාන්න ඕනි. වමට දාලා ආපහු දකුණට හරවන්න ඕනි. එතකොට මැප් එකට ගොඩක් ළඟයි. අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි කිව්වා වගේ විනාඩි 15න් ආවා. ඔයාලත් විනාඩි 15න් එන්න try එකක් දෙන්න. ඒ වුණාට ස්ටෑන්ඩ් එක තියෙන්නේ මේ මැප් එකේ නෙමෙයි ඊළඟ මැප් එකේ. තව තප්පර 7ක් තියෙනවා. තප්පර 6න් යන්න පුළුවන්. ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. උඩ තියෙන bell එකත් ඔබලා අපේ වීඩියෝ එක ගැන අදහසක් පල්ලෙහා comment එකේ දාන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවටත් share කරලා බලන්න challenge එක පුළුවන්ද කියලා අහලා බලන්න. එහෙනම් යාළුවනේ අපි ගියා හැමෝටම සුබ දවසක්. Game over.